අද අලුත් vlog එකක් ගේනවා. දැන් ඉන්නේ කොත්මලේ පැත්තට ආවා. මේ කොත්මලේ ජලාශය ගිහිල්ලා උඩ. ඊපස්සේ පේනවා මහවැලි මහසෑය පේනවා. පොයින්ට් එක දිගිනවා එතන. ජලාශය උඩ එහාට මෙහාට ඇවිල්ලා ඉන්නවා. දැන් යමු අපේ ගමනාන්ත වෙච්ච පීකොක් හිල්ලට යන්න. දැන් එහෙනම් ඩෑම් එක පැත්ත බලලා ඉවරයි. යනවා එහෙනම් එතනින් තියෙනවා මහවිසය. මහවැලි මහසෑය කියනවා එතනින්. එතනින් තමයි පීක් කිලෝට අපි යමු. අපි පැත්තට යමු. මහවැලි මහසෑය ඇතුලේ කඳු ගොඩක් පෙනි තිබුණා. දැන් මොකවත් පේන්නේ නැහැ. මෙතනට වටේම වැහිලා වැස්සේ. වටේම වැස්සේ. මරහයියෙන් වහිනවා. උඩේ ගේන්නත් බැරි වුණා. වැස්ස පායනකම් ඉඳලා ඉන්නේ මෙතනට වෙලා. ඒ දේ දිනුවක් වටේ. අවුරුදු නැතුව තනියම වෙන්න එක මාර මාතල් එකක් තියෙනවා. One eternity later. අද වැස්සේම ලස්සන ගමනක් යන්න හදන්නේ පීකොක් හිල් උණ්ඩගල කන්ද නගින්න යන්නේ. පොඩි චුරියක්. මෙන්න මෙතනින් තමයි පටන් ගන්නේ. පාර නම් වීඩියෝ කරන්න බැරි වුණා. මාර වැස්සක් අස්සේදී පාර නම් ගන්න දෙයක් නැහැ. අන්න සවුතුයි. වැස්සේම යමු අපි. මගින්ද. මේ වටේම මීදුමෙන් ගහිලා තිබුණේ. දැන් නම් මීදුම ටිකක් අඩු වෙලා ගිහිල්ලා. දැන් නම් මීදුම ටිකක් නෙමෙයි ගොඩක්ම දුරට අඩු වෙලා ගිහිල්ලා තියෙන්නේ දැන් නම්. එහෙනම් යමු මේ විදියට මොනරගල කන්දලා. පහළ view එකක් නම් ලස්සනට පේයිද දන්නේ අද. වටේම වැස්සෙන්ද මීදුමෙන් ඇහිලා තියෙන්නේ වටේම. හිතන්නේ අපි හිතරුතරන් ලස්සන view එකක් බලා ගන්න බැරි වෙයි ගොඩක් දුරට. දැන් තමත් කඳුළුනේ මේදුම බාගෙන එනවා.
බලමු පුළුවන් තරම් try එකක් දෙමු. මේක බලා ගන්න අපි. ගන්ටවා කන්ද වටේ මිදුමින් හිලා තියෙන්නේ. හදරම් මාරු ලස්සන විදියක් බලා ගන්න වෙන. හැබැයි ලස්සන විදියට මාර ලස්සනක් තියෙන දැන් නම් මයිනස් කැලෑම මිදුමින් හිලා ගිහිල්ලා තියෙන්නේ දැන්. මාර මයිස් කලංගයි වට පිටාව. මේ පාර දිගට යන්න ඕනේ අපි. දැන් නම් මම පේන්නේ නැති ගන්නට මිදුම එන ගමන් තියෙන්නේ මග ආවේ නෑ ඉක්මනට වෙනවා දැන්. කන්දෙන් භාගයක් විතර ආවා. මෙතන පාරවල් දෙකක් තියෙනවා. මම ආවේ මෙන්න මේ පැත්තේ පාරෙන්. මේක දැන් කොහාටද දන්නේ නෑ. අද මම යාළුවා ඉතින් මම දන්නේ නැහැ අන්නේ කියලා. මේ පැත්තේ පාරෙන් තමයි මම ආවේ. මෙතනින් මෙහෙම උඩට යන්න ඕනේ. මෙහාලා හින්දා හැමතැනම වතුර. ඒකින්ද රේන්කෝට් එකක් දාගෙන ආවා. දැන් නම් මිදුම හිතුවට වඩා හිල්ලා තියෙන්නේ. මාරම ගතියක් තියෙන එතකොට නම්. දැන් නම් කඳු මුද්දෙන් තියෙන ටවර් ටිකක් පේන ගමන් තියෙන්නේ. මම හිතන්නේ දැන් ගොඩක් කඳු මුද්දෙන්ට හැයිලා වගේ. බලමු තව පොඩ්ඩයි. හරි. අවුරුවට ආයනේ ගොඩක් යන්නේ. එන්න මොකවත් පේන්නේ නැහැ වටේ. අපි මොකද කරන්නේ? අද දවසම වහිනවා. මෙතන තියෙන ටවර් ටික ini dah itu ni mobil itu lupa baratnya ini como te tomarían ya bien. Dan nantikan.
මෙතන තියෙනවා බුදු පිළිම වගේක් තියෙනවා. බුදු පිළිම උඩක් තියලා තියෙනවා මෙතන. මේ පැත්තේ පාරවල් තියෙනවා. එහාට මෙහාට යන්න. මේ බලමු මෙතනින් පල්ලෙහාට බහලා මිස්සෙලා. එතන view point එකක් තියෙනවා. view point තිබ්බට දැන්නේ. අද මොකවත් පේන්නේ පල්ලෙහා. මොනවද පේන්නේ කියලා කන්ද නගින්න තුන්න බෑනේ. ඉඳන් ඉතින් ආවා. ඉතින් පල්ලෙහා ඉඳලා තියෙන්නේ. මාරව ලස්සනයි මෙතන. මෙලෝදියක් පේන්නේ නැහැ. උඩ තව view point එකක් තියෙනවා. අපි යන් එතනට. මෙතන අපි ටිකක් කියලා දෙන්න අපි යන් එතනට. මෙතන සිග්නල් කුළුණක් ගහලා තියෙනවා. හරි. අනිත් view point එකකට ආවා අපි. බලන්න මෙතන අර පැත්තෙන් කුත්මලේ ජලාශය පේනවා. ලස්සන view එකක් තියෙනවා. දැන් නම් මොකවත් පේන්නේ නැහැ. ඒ තරම් මීදුම. yung පල්ලෙහා පැත්තට ඕන් එහෙනම් අපි ආවා අනිත් view point එකට. මේක තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන පල්ලම. පිටේ ගල් කෑලි තියෙනවා. ඒ ගල් වල මොනවද කොටලා තියෙනවා. පේනවද දන්නේ? දැන් නම් මුළු කන්දම මීදුවේ මෙහෙගෙන ඉන්න මාවත් එක්ක වෙහිගෙන යන සීන් එකක් තියෙන්නේ දැන් නම්. රතනක් තියෙනවා තව view point එකක්. හැබැයි පේන්නේ දැන් නම් ඔක්කොම වෙහිගෙන යන්නේ මාවත් එක්ක වෙහිගෙන යනවා කියන සීන් එකක් තියෙන්නේ. මේ මාරාතල් මාරම නිස්කලංක දැනක්. පිහෙනම් දැන් ටිකක් වෙලා මෙතන ඉඳියානේ. view එක පේ කියලා හිතුවට මේක එනේ කන්නේ. එහෙනම් අපි මෙතනට සමුදේ වෙලා අපි යනවා දැන් කන්දෙන් පල්ලෙහාට බහිමු අපි එනවා. යන්න හිතෙන්නේ මීදුමත් එක්ක මෙතනට වෙලා ඉන්නවා හිතෙන්නේ. නේ අපි යමු පල්ලෙහාට. අර විදිහට හුලකක් ගන්නවා. වෙනස්කත් හෙලෙද්දි මහා මුතු අద్భుත ගතියක් වගේ දෙන්නේ මේක. ආනින්නක සද්ද. මාර මාත තනියම මෙහෙම දැනක ඉද්දි
විමාතල් එකක් තියෙන්නේ. ඉතින් පල්ලෙහාට බෑගෙන යනවා මන් තියෙන්නේ මම. වයින්ස් ගස් අස්සේ මිදුනේදී ඒක වෙනම ලාතල් එකක්. බලන්නකෝ. නිමයිනේ. පැය භාගයක් විතර මේ කන්ද පල්ලෙහා ඉඳන් උඩට එන්න පුළුවන්. පාර අඩිපාර පටන් ගන්න තැනට නගන් එන්න තියෙන එන්න තියෙන පාර නම් මාර විදියට අවුල්. ටිකනම් කියන්නම ඕනේ. දෙකම කැඩිලා තියෙන්නේ. ෂේප් එකේ එන්න පුළුවන් එන්න බැරිම කමක් නැහැ ඉතින් මාත්තාල්. view එකක් පේන්න තිබ්බනම් මාරම ලස්සනයි. කරන්න දෙයක් නැහැ ඉතින්. මොනවා කරන්නද? ඉන්නේ හින්දා තුනුත් පල්ලෙහාට පාරක් තියෙනවා. මේ ඇඳුම් ඔක්කොම තෙත පරියන් වෙලා තියෙන්නේ. අර රිවර්ස්ටන් පැත්තේ වගේම වයිබ් එකක් තියෙන්නේ. අයියෝ හිපෝ දෙයක් යනවා. අමුතුම වයිබ් එකක් තියෙන්නේ මේ. අහන් ඉන්නකෝ බලන්න මේ අමුතු සද්ද හුලඟත් එක්ක එන මාරම වයිබ් එකක් ඒකේ තියෙන්නේ. මං එහෙනම් මෙතනින් අද ගමන ඉවර කරනවා වීඩියෝ එක. තව චූටි දුරයි තියෙන්නේ කන්ද බහැලා ඉවර කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් ලස්සනම සුන්දර ගමනකින් හමු වෙමු. මතක ඇතුව මගේ channel එක subscribe කරන්න, share කරන්න. හයි මේ වගේම ලස්සන ගමනකින් හමු වෙමු.